අපි ප්‍රක්ෂිප්ත මෙයාව මෙන්න මෙහෙම ආනතව තමයි නේද ප්‍රක්ෂේප කරන්නේ. හිතන්න u ප්‍රවේගයකින් කියලා තිරසට තීටා කෝණයක් ආනතයි. එතකොට මෙහෙම ප්‍රක්ෂේප කරන එක හරිද? හරිද? එතකොට මෙහෙම කරන ආනත ප්‍රක්ෂේපයේ අදහස ප්‍රක්ෂේප කියන වචනේ තේරුම මෙහෙම ආනතව දානවා කියන එක නෙමෙයි. හරිද? ප්‍රක්ෂේප කරනවා කියන වචනේ තේරුම මොකද්ද? හරියටම හරි. විසි කරනවා කියන්නේ. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි ආරම්භක ප්‍රවේගයක් ලබා දෙනවා කියන එක විතරයි. පැහැදිලිද? එතකොට ආරම්භක ප්‍රවේගයක් ලබා දෙනවා. ඒ ආරම්භක ප්‍රවේගය ලබා දෙන්නේ ආනතව. එතකොට අපි මෙතනදී මේ පාඩමේදී කතා කරන්නේ මෙහෙම ආනත කට්ටිය ගැන විතරයි. අපි කලින් පාඩම් වල කතා කරා මතකද සිරස්ව ප්‍රක්ෂේප කරන කට්ටිය ගැන? එතකොට මෙතනදී අපි කතා කරන්නේ මෙහෙම කට්ටිය ගැන විතරයි. පැහැදිලිද? ඒක තමයි අපි මේ ප්‍රක්ෂිප්ත කෙනෙක් කෙනා යටතේ කතා කරන්නේ. හැබැයි යා ඇත්තටම ආනතව තමයි ප්‍රක්ෂේප කරන්නේ. හරිද? එහෙම ප්‍රක්ෂේප කරද්දී මෙයා මෙන් අපි නේද බෝලයක් විසි කරන එකක් අපිට නිකන් දැකලා පුරුව තියෙනවානේ. එයා කොහොමද යන්නේ මෙන්න මෙහෙම. ගමන් මාර්ගයක් තමයි යාගේ තියෙන්නේ. හරිද? මෙහෙම යන එක්කෙනා මේ විදිහේ ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ ප්‍රක්ෂේප කරන කෙනා. හරිද? මේකට අපි කියනවා මේ ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගය එහෙමත් නැත්නම් ප්‍රක්ෂිප්තයේ පෙත කියලා. මොකද්ද කියන්නේ? ප්‍රක්ෂිප්තයේ පෙත. එහෙ බලන්න එපා. මෙහෙ බලන්න. හරිද? ප්‍රක්ෂිප්ත දැන් එහෙ උගන්වනවා කවුරු හරි. ඒ තමයි උගන්වන්නේ නැති කවුරු හරි නේද? හරි. ඒතකොට ප්‍රක්ෂිප්තයේ පෙත කියලා කියන්නේ. පැහැදිලිද? මේ ප්‍රක්ෂිප්තයේ පෙතේ හැඩය අරගෙන බැලුවහම මේකට තියෙන්නේ පරාවලයක හැඩයක්. මේක තියෙන්නේ පරාවලයක් වගේ තියෙන්නේ. හරිද? එතකොට මේ හැඩය පරාවලයක හැඩයක් තියෙන්නේ. පරාවලයක හැඩයක් තියෙනවා. හරිද? පරාවලයක හැඩයක් කියන එක ඔයාලා දන්නවද? 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 පරාවලයක හැඩයක් කියන එක දන්නවද? මොන වගේ හැඩයක්ද කියලා දන්නවද පරාවලයක හැඩයක් කියලා කියන්නේ? දන්නවද? මොකද හැඩය? මේ හැඩය. එහෙම නෙමෙයි මේ පරාවලික හැඩය කියන එක වෙන කොහෙන් හරි දැකලා නැද්ද? ප්‍රස්ථාරවල තිබිලා තියෙනවා. මොන ප්‍රස්ථාරවලද? මොන ප්‍රස්ථාරවලද? හැම ප්‍රස්ථාරවලම තිබ්බද? වර්ගජ ශ්‍රිතවල තිබ්බේ පරාවලික හැඩයක් නේද? ඔව් හරි. මේකත් එහෙම තමයි. එතකොට වර්ගජ ශ්‍රිතවල ඒවා ප්‍රස්ථාරගත කරාම අපිට ආවේ පරාවලික හැඩයක් නේද? මේකේ තියෙන්නේ එහෙම පරාවලික හැඩයක් තමයි. ඒකේ තේරුම ඔන්න ඔතනින් තමයි අර ඇත්ත ලෝකේ මේ වගේ වැඩවලට ගණන් කියන එක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ වගේ තැන් වලින් තමයි මේක පරාවලික හැඩයක් එන්නේ. ඒකේ තේරුම අපිට මේ ප්‍රක්ෂිප්තය වර්ගජ සමීකරණ වර්ගජ ශ්‍රිතයක් වගේ ලියා ගන්න පුළුවන්. සමීකරණ නෙමෙයි. වර්ගජ ශ්‍රිතයක් වගේ ලියා ගන්න පුළුවන්. හරිද? ඒකේ තේරුම ඒක. මේ එන මේ දා ප්‍රක්ෂිප්තය අපිට පුළුවන් වර්ගජ ශ්‍රිතයක් විදිහට ලියා ගන්න. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. පෙතේ සමීකරණය කියලා අපි වෙනම ලියා ගන්නවා. හරිද? බලන්නකෝ ඒකේ ලස්සනට එනවා. y සමානයි මෙහෙම කියලා ඍණ x වර්ගය ආකාරයට එනවා. හරිද? මේක මේ අවමයක්ද උපරිමයක්ද තියෙන්නේ මේ පරාවලයට? උපරිමයක් නේද? උසම තැනක් තියෙන්නේ. උපරිමයක් තියෙන්නේ. මතකද වර්ගජ ශ්‍රිතවල අවමයක් තිබ්බේ මොන ආකාරයකටද? x වර්ගයේ සංගුණකේ මොනවා වුණොත්ද? x වර්ගයේ සංගුණකේ ධන වුණොත්. මෙහෙම කෙනෙක් ආවේ නේ. x වර්ගයේ සංගුණකේ ඍණ වුණොත් ආවේ මේ පැත්තට හැදිච්ච කෙනෙක් නේද? උපරිමයක් තියෙන එක. මේක උපරිමයක් තියෙන එකෙක් නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ නේද? තේරෙන්නේ නෙමෙයි. ඔයාලට හිතෙන්න ඕනේ මෙන්න මෙයාව අර වර්ගජ ශ්‍රිතයක් විදිහට ලියාගත්තා මේ වර්ගජ ශ්‍රිතයේ x වර්ගයේ සංගුණකේ කවුරු වෙන්න ඕනේද? ඍණ වෙන්න ඕනේ. ඇත්තටම ඍණත් වෙනවා. හරිද? නියමම වැඩේ කියලා කියන්නේ ඇත්තටම වර්ගජ ශ්‍රිතයේ මේ x වර්ගයේ සංගුණකේ ඍණ එනවා. බලමු අපි ඒක කොහොමද එන්නේ කියලා ඉස්සරහට. හරිද? හොඳයි. එහෙනම් මේ විදිහට තමයි වැඩේ තියෙන්නේ. මේක දාගන්නවා. අධ්‍යයනයේ පහසුව සඳහා අපි මේක හරිද? මේ ප්‍රක්ෂිප්තය මෙව තනි ආනත චලිතයක් විදිහට විතරක් සලකන්නේ නැහැ. අපි ඒක සලකන්නේ
තිරස් චලිතයක් විදිහට වෙනම සලකනවා සිරස් චලිතයක් විදිහට වෙනම සලකනවා. හරිද? තිරස් චලිතයක් විදිහට වෙනම සලකනවා සිරස් චලිතයක් විදිහට වෙනම සලකනවා. එහෙම සලකන්න පුළුවන් දෙක සාධාරණයිද? ඔව් සාධාරණයි. මොකද්ද හේතුව? මෙයා ප්‍රක්ෂේප කරාම මෙහෙම ආනතව එයා තිරස් පැත්තට ගමන් කරනවා. ඒ වගේම එයා සිරස් පැත්තට ගමන් කරනවා. එතකොට එයාගේ තිරස් චලිතයයි සිරස් චලිතයයි වෙන වෙනම සලකුවාම මේ තනි චලිතය අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? අපි එහෙනම් මේකෙදි මේ කතන්දරය තමයි පාවිච්චි කරන්නේ. ඒකට කරන්නේ මේ u කියලා මෙහෙම ආනතව ප්‍රක්ෂේප කරපු කෙනා කොටස් දෙකකට විභේදනය කරගන්නවා. මොකද්ද පළවෙනි කොටස? මෙයාව මේ පැත්තට විභේදනය කරගන්නවා. කඩිරෙන් දාලා තියෙන්නේ. ඒක බලා ගන්න ඕනේ. මේ පැත්තට විභේදනය කරනවා. එතකොට ප්‍රවේගය එනවා u cos θ. කෝණේ තියෙන පැත්තට විභේදනය කරාම එන්නේ u cos θ. සිරස් අතර විභේදනය කරනවා. එතකොට කවුද එන්නේ අපි දන්නවා? u sin θ. කඩිරෙන් දාලා තියෙන්නේ. කඩිරෙන් දාලා තියෙන වෙන මොකුත් නෙමෙයි. මෙයාව විභේදනය කරාම තමයි මේ දෙන්නේ එන්නේ. තුන් දෙනාම එකම වෙලාවෙ පිහිටනවද? නැහැ. එක්ක මේ දෙන්න පිහිටනවා. එතකොට මෙයා නැහැ. එක්ක මෙයා පිහිටනවා. එතකොට මේ දෙන්න නැහැ. මෙයාව විභේදනය කරාම තමයි මේ දෙන්න එන්නේ වෙන වෙන. පැහැදිලිද කතන්දරේ? පැහැදිලිද කතන්දරේ? එහෙනම් ඔන්න ඒ අතර විභේදනය කරගත්තා. දැන් බලමු ඒ තිරස් චලිතයයි සිරස් චලිතයයි වෙනම. හරිද? තිරස් චලිතයයි සිරස් චලිතයයි බලමු වෙනම. මෙහෙම ඉන්න කෙනෙක් බිම දිගේ නේද? තිරස්ව යනවා. තිරස්ව යනවා කියන්නේ බිම දිගේමයි යන්නේ. තිරස්ව යන්නේ මොන ප්‍රවේගෙන්ද? u cos θ ප්‍රවේගය. හරිද? එහෙම ගිහිල්ලා අවසානයේ මෙන්න මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. මෙතනින් පටන් ගත්තා නේද? අවසාන වෙදී ඔන්න ඔතෙන්ට ගිහිල්ලා ඉන්නේ. පැහැදිලිද වැඩි? හොඳයි. එහෙනම් ඔන්න කතන්දරේ u cos θ කියන කෙනා ඉන්නවා. මෙයා බිම දිගේ යනවා කියලා හිතුවට මේක ගන්නකො දැන් මෙයා ඇත්තරම යන්නේ මේ උඩින් යන්නේ. නේද? මෙයා ඇත්තරම යන්නේ උඩින්නේ. එහෙම උඩින් යද්දී වාත ප්‍රතිරෝධය නොසලකා හැරියොත් මෙහෙම උඩින් යද්දී වාත ප්‍රතිරෝධය නොසලකා හැරියොත් තිරස් පැත්තට මොකක්වත් අමුතු බලයක් ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. වාත ප්‍රතිරෝධය නොසලකා හැරියොත් තිරස් අතට කිසිම ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කතාවේ තේරුම මොකද්ද? එයා මත අමුතුවෙන් තොරණයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. හරිද? බාහිර ප්‍රතිරෝධී බලයක් නැහැ. ඒක හින්දා බාහිර අසන්තුලිත බලයක් නැහැ. බාහිර අසන්තුලිත බලයක් නැහැ කියන කතාවේ තේරුම අමුතුවෙන් තොරණයක් සිද්ධ වෙන්නේ නැහැ. අමුතුවෙන් මන්දනයක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? එහෙනම් තිරස් චලිතය සැලකුවාම මේ දිශාවට තියනවාද මොන හරි අමුතුවෙන් තොරණයක්? කිසිම තොරණයක් නැහැ. පැහැදිලිද? එහෙනම් තියෙන්නේ තනිකරම u cos θ කියන ප්‍රවේගයක් විතරයි. ඒ කියන්නේ මෙතනදිත් මොකද වෙන්නේ? u cos θ කියලා අර පැත්තට යන ගමන් තමයි හරියට ගත්තොත් ඉන්නේ නේ. ඌ බිම වදිනවා තමයි. බිම වැදුනාට හරියට ගත්තොත් අර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. වැදිලා හටත් නෑ නේද? යන ගමන් වගේ තමයි ඉන්නේ. තමයි ඒ වගේ තමයි ඉන්නේ. හොඳයි. එහෙනම් මේ අතට ප්‍රවේගයක් පමණයි තියෙන්නේ. ඒ පැත්තට තොරණයක් නෑ. හරිද? තොරණයක් මොකුත් නෑ. දැන් අපි ගමු හරිද? සිරස් චලිතය. මෙන්න තියෙනවා මෙහෙම එයා ගියපු උපරිමස මෙන්න මෙතන. එතකොට ඒකේ තේරුම මෙන්න මේ අතර මෙයා යනවා u sin θ ගෙන් ගිහිල්ලා මෙතනදි මේක බිඳුවක් කරගෙන හරිද? මෙතනදි මේක මෙහෙම බිඳුවක් කරගෙන එයාගේ ප්‍රවේගය ආපහු මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තට එනවා. හරිද? මෙහෙම මං ඇන්දට මේක මේ විදිහට නෙමෙයි වෙන්නේ. කෙලින්ම යන කෙනා ආපහු වෙන එක තමයි වෙන්නේ. හැබැයි නිකන් ඇඳින්න අපි කොහොම දාගමු. u sin θ ගෙන් උඩට යනවා. මෙතනදී උඩට තියෙන ප්‍රවේගය බිඳුවක් කරගන්න. හරිද? උඩට තියෙන ප්‍රවේගය බිඳුවක් කරගෙන ආපහු මේ පල්ලෙහාට වැටෙනවා. පැහැදිලිද කතන්දරේ? එතකොට යා එතන එහෙම තමයි නේද? කඩේ රෝල් නැහැ මෙහෙම බදේ. හරිද? u sin θ ගෙන් උඩට යනවා. උඩට ප්‍රක්ෂේප වෙනවා වගේ වැඩක් දැන්. උඩට යන කෙනෙක් ගුරුත්වය යටතේ උඩට යන කෙනෙක් මත හැම වෙලෙම ක්‍රියාත්මක වෙනවා තොරණයක් පහට. තොරණයක් ක්‍රියාත්මක වෙනවා පහලට. මොකක්ද ඒ තොරණේ?
අපි අර ගුරුත්වජ ත්වරණයයි කියලා කියාගන්න කියලා නේ. එහෙනම් එතන තියෙන ත්වරණයක් A සමානයි g කියලා. පැහැදිලිද? එතකොට මෙතනදිත් වෙනවා ත්වරණයක්. හැබැයි මෙතනදි ත්වරණයක් නැහැ. මෙතනදි ත්වරණයක් නැහැ. මේ පැත්තට තියෙන ප්‍රවේගය u cos θ. මෙතනදි ත්වරණයක් තියෙනවා. ඒක g ගුරුත්වජ ත්වරණයමයි. ඒක තියෙන්නේ පහළට. එයා ඉහළට යනවා u sin θ ප්‍රවේගයකින්. ගිහිල්ලා මෙතනින් බිඳුව වෙලා ආපහු මේ පැත්තට එනවා. පැහැදිලිද? මුන් දෙන්න එකතු කරලා ගත්තාම අපිට හැදෙනවා කවුද? අපේ ආනත ප්‍රක්ෂේප චලිතය. හරිද? ඒවත් අපි ඔය ප්‍රක්ෂිප්තයක් කියලා කියන කෙනා. පැහැදිලිද වැඩි? කොහොම තමයි හැදෙන්නේ කතන්දරය. එහෙනම් උන් දෙන්නවත් දාගමු මේකේ දාගන්න තියෙන කට්ටියවයි. දෙන්නවත් දාගමු. එතකොට සිරස් චලිතයයි තිරස් චලිතයයි වෙන වෙනම සැලකීමේ කතන්දරේ ගන්න පුළුවන්. තිරස් චලිතයේදී අපිට ත්වරණයක් නැහැ. සිරස් චලිතයේදී මොකද වෙන්නේ? ත්වරණයක් තියෙනවා. පැහැදිලිද කතාව? මේ කතන්දරේ වාලා නේද? එහෙම දන්න කතන්දරයක් ඈ. ඒකට අපි කමන්නේ නැහැ මෙහෙම දන්නේ නැහැ සීන් එක කතා කරගෙන යන්න. සිරස් චලිතයේදී මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ඉන්නවා එකෙක්. ඌව දානවා u sin θ ගෙන්. ඌ ගිහිල්ලා මෙතන බිඳුවක් වෙලා අපව ඕම් වැටෙනවා. මෙහෙම මන් දෙපැත්තක ඇඳට මේක එකම රේඛාවේ වෙන්නේ. හරි. අමනවා. මෙතනදී ප්‍රවේගය කොච්චරයිද? උපරිම ලක්ෂයේදී ප්‍රවේගය කොච්චරයිද? බිඳුව. හරිනේ. එතකොට මෙයාගේ හැම වෙලෙම A සමානයි g කියලා එකක් පල්ලෙහාට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට මේ සිරස් චලිතය සැලකුවාම හරිද? සිරස් චලිතයට අදාළව අපිට මොනවාද? එයාගේ තියෙනවා නියත වෙච්ච ත්වරණයක් නේ. නියත වෙච්ච ත්වරණයක් තියෙනවා, ප්‍රවේග තියෙනවා, අනම්මනම් ඒ කතන්දර ටික තියෙනවා. නියත වෙච්ච ත්වරණයක් තියෙනවා කියන්නේ අපිට බෑද නියත ත්වරණ සූත්‍ර ටික දාන්න. අපි ඔය චලිත සමීකරණ කියලා කියන්නේ ෆිසික්ස් වල. ඒක එතකොට නියත ත්වරණ සූත්‍ර ටික අපිට බෑද මෙයාගේ දාන්න. මේ සියලුම දේවල් ටික පුළුවන්. සියලුම දේවල් ටික මෙයාට වළංගුයි. හරිද? v වර්ග සමානයි u වර්ග ධන 2s. හරිද? එතකොට s සමානයි ut ධන භාගයක් kt වර්ගය. හරිද? එතකොට v සමානයි u ධන at. හරිද? s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t. ඔය කියන සියලුම දේවල් ටික මෙයාට අදාළයි. හරිද? හැබැයි තිරස් චලිතය ගත්තාම තිරස් චලිතයේ තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් එකෙක් u cos θ ප්‍රවේගයෙන් මෙතෙන්ට එන එක විතරයි. එතනදිත් ප්‍රවේගය ඕන නම් මොකද? u cos θම තමයි. එතනදිත් ප්‍රවේගය u cos θම තමයි. එතකොට මේක සැලකුවාම මේකට අදාළව ත්වරණයක් තියනවාද? ත්වරණයක් නැහැ. හරිද? ත්වරණයක් නැහැ. එහෙනම් මේ සියලුම සමීකරණ වල හරිද? ත්වරණයක් නැහැ. එහෙනම් අවසාන කතන්දරේ ගත්තොත් v වර්ග සමානයි u වර්ග ධන 2s කියන කෙනාව දාලා එහෙම කරලා දිනුවක් තියනවාද? මුකුත් වැඩක් වෙන්නේ නැහැ. එන එකම එක මොකද්ද? s සමානයි ut ධන භාගයක් kt වර්ගය විතරයි. ඒකෙත් a කියන එක බිඳුවයි නිසා මේක ඇල්ල බිඳුවයි. අවසානට n සමානයි ut කියන කතන්දරේ විතරයි. සමීකරණ මේ u කියන්නේ මෙතන u cos θ එතකොට හරිනේ. මේ අපි කතා කරන්නේ පාවිච්චි කරන්න පුළුවන් සූත්‍ර ප්‍රමාණය පිළිබඳව. හරිද? එතකොට s සමානයි ut කියන එක විතරයි. මූත් ඇත්තරම නෑ. මුගෙන් තමයි එන්නේ. හැබැයි ඒකෙත් මේ භාගයක් kt වර්ගය කියන කැලල බිඳුවක් වෙන සමානයි ut. පැහැදිලිද? එතකොට මෙහෙම මේ දාගත්තේ මේක මෙහෙම දාගත්තාම අපිට මේ විශ්ලේෂණය කරන්න හරිම ලේසි. මේක නිකන් සාමාන්‍ය පරිදි කෙනෙක් මෙයා s සමානයි ut කියලා නිකන් නේද? නියත ප්‍රවේගයකින් කොහොමද හරි යන කෙනෙක්. පැහැදිලිද කතන්දරේ? මේක හිතන්නකො තප්පරයට මීටර 10යි කියලා. තප්පරයට මීටර 10යි. තප්පර 10ක් ගියාම ගියපු දුර කොච්චරයිද? 100යි. මීටර 100යි. හරිද? හරිම සරල කතාවක්. හොඳයි. මේ දෙකක් දාගමු. ඊළඟට අපි මේගොල්ලෝගේ ප්‍රවේග ටික නිකන් චුට්ටක් දාගමු මේ ගමන් පෙතත් එක්ක. හරි.
එහෙනම් ප්‍රක්ෂිප්තයක් වගේ අඳින්න ඕන ඈ. හරිද? එහෙම නිකන් ඉන්න ඕන ඈ. මෙතනදී මෙයා දැන් යවන්නේ u වලින් කියලා හිතන්න θ කෝණයක් ආනතව. හරිද? එතකොට මෙතනදී තියෙනවා u cos θ. මෙතනදී තියෙනවා u sin θ කියන කෙනා. පැහැදිලිද? හිතන්නකො මේ තියෙන්නේ යම්කිසි කාලයක් t1 කියලා කාලයක් ගත වුණාට පස්සේ තියෙන ස්ථානය කියලා. මෙතනදී මේ පැත්තට තියෙන ප්‍රවේගය කවුද? මේ පැත්තට තියෙන ප්‍රවේගය කවුද? දැන් යම්කිසි කාලයක් ගත වෙලා තියෙන්නේ. මේ පැත්තට තියෙන ප්‍රවේගය කවුද? පටන් ගද්දී u cos θ. දැන් මෙතනදී ආයේ කවුද ප්‍රවේගය? කියන්නේ වැරදි උත්තර කියලා තියෙනවා જાතියක්. ඒ වුණාට කමන්නේ නැහැ. අවුලක් නැහැ කියන්නේ. වැරදුනාට කමන්නේ නැහැ කියන්නේ. u cos θ ම තමයි හරියටම හරි. ඇයි ඒ? තොරණයක් නැහැනේ මොකුත්. මන්දනයක් මොකුත් නැහැ. එහෙනම් ඒක එහෙමම. පැහැදිලිද කතන්දරේ? ඉහළට තියෙන ප්‍රවේගය කවුද? ඉහළට තියෙන ප්‍රවේගය කවුද? u sin θ මද? ඈ? u sin θ මද? පේනව නේද? u sin θ මද ඉහළට තියෙන ප්‍රවේගය? දැන් යම්කිසි t1 කියලා කාලයක් ගත වෙලා තියෙන්නේ. එහෙනම් u sin θ උඩට යන්නේ නේද? තොරණය තියෙන්නේ පහළට. මොකද එන්නේ v සමාන u ධන at දාන්න බලන්න. සමාන u ධන at. ඉහළට දාන්නේ ඈ. මේ පළවෙනි පාරට විතරක් මෙහෙම කරමු. එතකොට එදෙනා v කියන එක සමාන වෙනවා උඩට තිබ්බේ u sin θ. මෙතන ධන a හැබැයි ඒක ඍණ g. වතාවක් t1යි. එහෙනම් උත්තරේ කවුද එන්නේ? u sin θ ඍණ gt 1යි. පැහැදිලිනේ? u sin θ ගේ යම් කිසි ප්‍රමාණයක් අඩු වෙලා. අඩු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ත්වරණයේ වතාවක් ගත වෙච්ච කාලය. පැහැදිලිද? ත්වරණයේ වතාවක් ගත වෙච්ච කාලයක් අඩු වෙනවා. ඍණ කියලා කියන්නේ ඒකයි. හරිනේ? එහෙනම් පල්ලෙහාට තියෙන හින්දා තමයි ඍණ වෙන්නේ. අඩු වෙන්නේ ඒක නිසා. හරිද? එහෙනම් g t1යි. එහෙනම් උඩට එන්නේ කොච්චරක්ද? u sin θ ඍණ gt1යි. පැහැදිලිද වැඩි? u sin θ ඍණ gt1යි කියලා තමයි එන්නේ. එහෙනම් මේ ඊතලයට වඩා මේ ඊතලේ ඇත්තම කිව්වොත් දිගින් අඩු වෙන්නේ. හැබැයි මේ ඊතලේ ගානව නෙමෙයිද මේ ඊතලේ තියෙන්නේ? ඒකම තමයි. පැහැදිලිද? මෙතනදී ප්‍රවේගය දැන් මේ t2 කියලා කාලයක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මෙතනදී මේ පැත්තට ප්‍රවේගය කියන්නේ කතා ගන්න ටක් ගාලා. u cos θ ම තමයි. එතනදී උඩට තියෙන ප්‍රවේගය දැන් අරකටත් වඩා අඩු වෙනවා. කවුද එන්නේ? u sin θ ඍණ gt2යි. පැහැදිලිද කතන්දරේ? හරියටම යාගේ උපරිම ලක්ෂයට ආවා. එතනදී මේ පැත්තට තියෙන ප්‍රවේගය u cos θ ම තමයි. හැබැයි එතන උඩට තියෙන ප්‍රවේගය උඩට ප්‍රවේගයක් නැහැ. බිඳුවයි. එහෙනම් එහෙම එකෙක් නැහැ. පැහැදිලිද කියන කතන්දරේ? මේ පැත්තේ u cos θ ම තියෙනවා. හරිද? මෙතනදී ප්‍රවේගය මේ පැත්තට u cos θ ම තමයි. දැන් මේ ප්‍රවේගය තියෙන උඩටද පහළටද? ප්‍රවේගය තියෙන උඩටද පහළටද? ප්‍රවේගය තියෙන්නේ පහළට. එයා පහළට එන ගමන් ඉන්න නිසා ප්‍රවේගය තියෙන්නේ පහළට. ඒ ප්‍රවේගය හැබැයි උඩට කියලා ලියාගත්තොත් කීයක් කියලා දෙන්නේ? උඩට කියලා ලියාගත්තොත් කීයක් දෙන්නේ? u sin θ ඍණ ගත වෙච්ච කාලේ t3 නම් gt3යි. පැහැදිලිද? ඒක උඩට කියලා ලියාගත්තොත් මෙහෙම එන්නේ. පැහැදිලිනේ කියන කතන්දරේ? එතකොට ප්‍රවේගය එනවා මෙන්න මෙතනින් ඈ. එතකොට මෙතනින් එනවා ලස්සනට ඍණාගය එනවා. පැහැදිලිද කියන කතන්දරේ? ඒක වරහණක් ඇතුලේ දාලා තියාගන්න ඒකයි. මේක මේ ඉහළට v සමානයි u ධන at ඉහළට දැම්මහම එන ප්‍රවේගය තමයි මේ. මේක සුළු කරාම ලස්සනට ඍණාගයක් තමයි එන්නේ. ඍණයි කියන කතන්දරේ තේරුම ඌ යන්නේ පහළට කියන එක තමයි. පැහැදිලිද වැඩේ? පැහැදිලිද වැඩේ? ඒක ඉන්න තමයි වරහණක් ඇතුලේ දාගත්තේ. ඒක එහෙම විශේෂ කාරණයක් නිසා. හරිද? ඒක විශේෂ කාරණයක් නිසා. පහළට කියලා දිශාව දැම්මට මෙතන මේ මම ලියලා තියෙන්නේ ඉහළට තියෙන ප්‍රවේගය. ලියලා තියෙන. පැහැදිලිද? විශාලත්වය විතරයි ලියලා තියෙන්නේ ඈ. ධන ඍණ බවක් සලකන්නේ නැතුව මේ ලියන්නේ. මෙතනදී මේ පැත්තට තියෙන ප්‍රවේගය මොකද්ද? u cos t තමයි.
මෙතෙන්ට තියෙන ප්‍රවේගය ගත වෙච්ච කාලය t4 නම් ආයෙත් අර වගේ u sin t රින gt 4යි. ඒකත් අර වගේ විශේෂ එකෙක්. මේ නිකම්ම ඔහොම දාපු එක නෙමෙයි. හරිද? මේක තමයි සුළු කරාම මේක සුළු කරාම එනවා ලස්සනට ඍණ අගයක්. ඍණයි කියන කතන්දරේ තේරුම උ පහලට තමයි යන්නේ. හරියටම මෙතනදි ප්‍රවේගය එතනත් ඒ පැත්තට තියෙන කවුද? u cos t ටම තමයි පල්ලෙහාට තියෙන කවුද? පල්ලෙහාට තියෙන්නේ u sin t රින gt 5යි. කාලේ ගත වෙච්ච කාලේ t 5 නම් හැබැයි ඒක සමාන වෙනවා ආයෙත් කාටද? u sin t ටම. එහෙනම් මේ පල්ලෙහාට තියෙන එක. හරිද? නැත්තම් සරලව කිව්වොත් ඍණ u sin t ට සමාන වෙනවා. හරිද? අපි ඉහෙලට කියලා ගත්තාම මේක සමාන වෙනවා කීයටද? ඍණ u sin t ට. පැහැදිලිද කියන කතන්දරේ? වෙන මොකුත් නෙමෙයි. මේක මතක තියාගන්න නෙමෙයි. ඔයාලා මේකෙන් ඔළුවට ගන්න ඕන කාරණේ වෙන මොකුත් නෙමෙයි. v සමානයි u ධන at දැම්මහම අවශ්‍ය ලක්ෂයේදී සිරස් ප්‍රවේගය හම්බ වෙනවා. පැහැදිලිද? ගත වෙච්ච කාලය දන්නවා නම් එතනට v සමානයි u ධන at දැම්මහම ඔයාලට අවශ්‍ය තැනේදී සිරස් ප්‍රවේගය එනවා කියන එක තමයි ඔළුවට ගන්න. පැහැදිලිද? මෙතන මොකද්ද මේ කතන්දරයයි අපි මෙහෙම කෙලින්ම දැම්මේ උඩට තියෙන ප්‍රවේගයම තමයි පල්ලෙහාට තියෙන්නේ. ආරම්භයේදී උඩට තියෙන ප්‍රවේගයම තමයි අවසානයේදී පහළට තියෙන්නේ. පැහැදිලිද කතන්දරේ? ඒක මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ අයියේ ඉහළට තියෙන ප්‍රවේගය තමයි අපි මේ ලියලා තියෙන්නේ. පැහැදිලිද කතාව? එතකොට ඒක සුළු කරාට පස්සේ මොකක් හරි ඒ උත්තර ටිකක් එනවා. තේරුණාද වැඩි? එහෙනම් මෙන්න මේක තමයි අපේ සරල අනුවර්තී චලිතය ප්‍රක්ෂිප්තයට අදාළව තියෙන ප්‍රවේග සටහන. තේරුණාද? එක් එක් කාලවල. හොඳයි මේක දාන්න. හොඳයි. ඕක තමයි වැඩි. හරිද? අපිට එතකොට ඕකේ තියරි විදියට කතා කරන්න තියෙන කට්ටිය වල මූලික අදහස තමයි මේ. තව තියෙනවා අපිට නිකන් තියරි කීපයක් කතා කරගෙන යන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද? අපි ඒවා ටික ගණන් වලින් උදාහරණ වලින් කතා කරගෙන යන්න. හරිද? එතකොට මේක තමයි මූලික අදහස. හරිද? ප්‍රක්ෂිප්තයක් කිව්වහම මේ කට්ටිය ගැන මෙහෙම දේවල් තමයි වෙන්නේ කියන එක ගැන අවබෝධය තියෙනවා. තේරුණාද? අපි මේ ප්‍රක්ෂිප්තයක් විශ්ලේෂණය කරගන්න හදන්නේ. මේක කොටස් වලට කඩලා මේකේ හැසිරීම අධ්‍යයනය කරන්න යන්නේ. ඇප්ලයිඩ් වලදී කරන වැඩේ ඒක. මොකක් හරි දෙයක් අරගෙන වෙලා යාව විශ්ලේෂණය කරන්න යන්නේ. යාගේ හැසිරීම අධ්‍යයනය කරන්න මේ වගේ දේවල් ටිකක් තමයි කරන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදි ඔන්න ඒ කතන්දරය තමයි යාර. හරි. හොඳයි. ලියාගමු ගානක්. මේ ගාන ඇතුලේ අපිට කතා කරන්න තියෙන සිද්ධාන්ත කොටස් ටික කතා කරගමු. හරි. හරි නේද? කෙලින් වෙන්න. එතකොට හරි. ලියාගමු ගාන. මෙහෙම ලියාගමු. තිරස් බිමක සිට තිරසට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයෙන් अंशुවක් ප්‍රක්ෂේප කරයි. හරිද? අංක 1 ප්‍රශ්නාංක 1 හරිද? ප්‍රක්ෂිප්ත පාඩමේ තියෙනවා මේ පොඩි අර කීවර්ඩ්ස් ටිකක්. ඒවා ටික අපි මේ ගණන් ඇතුළේම කතා කරගෙන යනවා. ටිකක් වැදගත් වෙන වචන කීපයක් තියෙනවා. ඒවා ටික අමාරු වචන නෙමෙයි. හරිද? හරිම ලේසි වචන ටිකක්. මේ මං කිව්වා අර ගණිතඥයෝ කම්මැලිනේ. ඒක හින්දා මේ එහෙම අමාරු ඒවා දාලා නැහැ. හරිද? තියෙන එකම තමයි දාලා තියෙන්නේ. වස්තුව නගිනවා උපරිම උසකට. මොකක්ද අපි ඒකට කියන්නේ? උපරිම උස කියලා කියන්නේ. අර 아무තු වචන ටික නෙමෙයි හින්දා. බය වෙන්න බෑ කියද්දි තේරෙනවා. හරිද? මේ වස්තුව මේ අවකාශයේ ඉන්න කාලයක් තියෙනවා නේද? මෙහෙම උඩට ගිහිලි වෙලා ආයෙ බිම වදිනකන් අවකාශයේ ඉන්න කාලයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ පියාසෙරියේ ඉන්න කාලයක්. අපි ඒකට කියනවා මොකද්ද? පියාසර කාලය. හරිද? එමේ අමුතු වචන ටිකක් නෙමෙයි. හරිද? එන්න කම්මැලි. හරි සුපිරිම කම්මැලි. ඒක අමුතු වචන එහෙම දාලා නැහැ. තියෙන වචන ටිකක් තමයි. හරි. ඒව ටික එතකොට අපි මේ ගණන් ඇතුළේම කතා කරගෙන යනවා ඈ.
හරිද? මේක අර තීටා කෝණයකින් ප්‍රක්ෂේප කරනවා කිව්වේ. ඒක තමයි ප්‍රක්ෂේප කරන කෝණය. ඒකෙන් අපි ඒකට කියනවා ප්‍රක්ෂේප කෝණය. එහෙම හරිද? එහෙම අමුතු වචන නැහැ. දන්නම වචන ටිකක් තමයි. හරි. එහෙනම සිම්පල් ඈ. හරි. ලියාගන්න පළවෙනි ගාන. හරිද? ඕකේ පළවෙනි කොටස. අංශුව ඉහළ නගින උපරිම උස සොයන්න. අංශුව ඉහළ නගින උපරිම උස සොයන්න කියන එක ඕනෙත් නෑ. උපරිම උස. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. උපරිම උස යාම සඳහා ගතවන කාලය. උපරිම උස යාම සඳහා ගතවන කාලය. ප්‍රශ්නාංක 3. සිම්පල් ටී කාලයකට පසු අංශුවේ තිරස් ප්‍රවේග සංරචකය හා සිරස් ප්‍රවේග සංරචකය අංශුවේ තිරස් ප්‍රවේග සංරචකය හා සිරස් ප්‍රවේග සංරචකය සිම්පල් ටී කාලයකට පසු හතරවෙනියා තියාගන්න සිම්පල් ටී කාලයකට පසු අංශුවේ තිරස් විස්ථාපනය හා සිරස් විස්ථාපනය අංශුවේ තිරස් විස්ථාපනය හා සිරස් විස්ථාපනය පස්වෙනියා අංශුවේ පෙතෙහි සමීකරණය ගමන් මාර්ගයේ සමීකරණය කියන්නේ පෙතෙහි සමීකරණය කියන්නේ ඒ කියන්නේ වෙන මොකොත් තමයි අපි අර කියපු වර්ගජ ශ්‍රිතේ එනවාද කියලා බලමු හරි ඒක තමයි ඔය කියන්නේ ඊ පස්වෙනියා නේද 6 වෙනියා යන්න අංශුවේ තිරස් පරාසය හරිද ඊට පස්සේ අංශුවේ පියාසර කාලය ඊට පස්සේ අංශුවේ උපරිම තිරස් පරාසය ඊළඟ එක උපරිම තිරස් පරාසය ලබා ගැනීම සඳහා ප්‍රක්ෂේප කළ යුතු කෝණය ඊළඟ එක හරිද දී ඇති තිරස් පරාසයක් ලබා ගැනීම සඳහා ප්‍රක්ෂේපණ කෝණ දෙකක් ඇති බව පෙන්වන්න. කීයද ප්‍රශ්න? 10. හරි. හොඳයි. ඒකේ පළවෙනි තුන් දෙනා වගේ කරමු බලන්න. ටක් ගාලා. එහෙනම් දන්න දේවල් ටික නේද? පළවෙනි තුන් දෙනා ටක් ගාලා ගන්න. මොකෝ? කියන්නද වැඩි කරන්න ඕනේ? එහෙනම් ඔන්න පළවෙනියා. ඔයාලා හදාගෙන යන්න මට කලින් ඈ.
මම තේරවන්නේ මෙයා මෙහාට දාන්නේ u වලින් කෝණය θ. හරි. මගෙන් අහන්නේ මොකද්ද? වස්තුව නගින උපරිමුස නේද? එහෙනම් මේ උපරිමුස කියන එක ගැන මම සලකනවා. උපරිමුස කියන එක සිද්ධ වෙන්නේ මොන චලිතයේ හින්දාද? සිරස් චලිතයේ හින්දාද? සිරස් චලිතයේ හින්දාද? සිරස් චලිතයේ හින්දා. ඒකින් තමයි සිරස් චලිතය සලකලා ඉහළට දානවා v වර්ග සමානයි u වර්ග දෙන 2as. ඇයි මෙයාව දැම්මේ? යන කාලය පිළිබඳ මට අවබෝධයක් නැහැ නේද? කාලය පිළිබඳ අවබෝධයක් නැහැ. කාලය නැති චලිත සමීකරණය කවුද? මෙමු. ඉහළට දාන්නේ. අවසාන තැනදී ඉහළ ප්‍රවේගය කීයද? බිඳුවයි. ඊට එනවා u sin θ ගේ වර්ගයයි. පැහැදිලි නේද? u sin θ කියන කෙනාගේ වර්ගයයි. ඉහළටනේ වර්ගයයි. ඍණ 2gs. එහෙනම් අපිට එනවා s කියන එක සමානයි u වර්ග sin වර්ග θ බෙදීම 2g. එහෙනම් ඔන්න ආවා. පැහැදිලිද? මෙයාවේ මොකද්ද? ඉහළ නගින උපරිමුස. එහෙනම් මෙන්න අංශුවේ උපරිමුස කියන එක ආවා. ඉවරයි ඈ දඩස්. දෙවෙනිය මොකද්ද? ඉහළ නැගීම සඳහා ගතවන කාලය නේද? හරි. හරි නේද? හරි. එහෙනම් දෙවෙනිය. මොකක්ද දෙවෙනිය කියන්නේ? උපරිමුස යාම සඳහා ගත වෙච්ච කාලය. ප්‍රශ්න දිහා බලලා ගියාම බා. උපරිමුස යාම සඳහා ගත වෙන කාලය. ආයෙත් උපරිමුස යන්න හේතු වෙන්නේ කවුද? උපරිමුස යන්න හේතු වෙන්නේ කවුද? කියන්නේ. සිරස් එක. එහෙනම් එයාට ඕන නම් දැන් මේක ආදේශ කරලා දාන්නත් පුළුවන්. අපි ගමු කෙලිම v සමාන u ධන at නේද? එහෙනම් ඉහළට දානවා v සමාන u ධන at. v කියලා කියන්නේ බිඳුවයි. u කියලා කියන්නේ u sin θ. ධන a කියන්නේ ඍණ g ට වතාවක් t ට. t සමානයි u sin θ බෙදීම g. එහෙනම් ඔන්න උපරිමුස යාම සඳහා ගත වූ කාලය. උපරිමුසට ගත වූ කාලය. හරිද? හොඳයි. ඊට පස්සේ තුන්වෙනිය. මේක මන් දිහා මගේ එක දිහා බලාගෙන කරන්න එපා. හරිද? මං හදන්නේ ඔයාලා කරන්න ඕනේ. ඔයාලා කරපේක හරිද නැද්ද කියලා බලා ගන්න උදව්වක් තමයි මම මේ කරන්නේ. ඔයාලා එහෙමයි කියලා මගේ එක්කෙනා දිහා බලාගෙන කරන්න යන්න එපා වැඩි. ප්‍රසාරණය මොකද්ද අපේ? ප්‍රවේගයද? ටික කාලයක් ගත වුණාට පස්සේ ප්‍රවේගයද? තිරස් ප්‍රවේගය සිරස් ප්‍රවේගය. දැන් තිරස් ප්‍රවේගය වෙනස් වෙනවද? කොච්චර කාලයක් ගියත් තිරස් ප්‍රවේගය වෙනස් වුණාද අපේ? නෑ කලින්. එහෙනම් කවුද නේ u cos θ ම තමයි. සිරස් ප්‍රවේගය ඕක තමයි වෙනස් වෙන්නේ. හරිද? ඕක ගමු v 1යි කියලා. එහෙනම් මම ඉහළට දානවා කවුද? v සමානයි u ධන at. එහෙනම් මට එනවා v එක සමානයි u sin θ ඍණ gt. ඔන්න ආවා. පැහැදිලිද? සිම්පල් වැඩ ටික කියාගෙන යන්න ඈ. තාමාර අපේ තියරි තමයි මේ කතා කරන්නේ ඒ හින්දා. හොඳයි. ඊළඟ මොකද කියන්නේ? සිරස් විස්ථාපනයයි තිරස් විස්ථාපනයයි. හරි කරන්න බලන්න ඒක ඔයාලා. කාලය දන්නවා. කාලය t කියලා දීලා තියෙනවනේ. දැන් සිරස් විස්ථාපනයයි තිරස් විස්ථාපනයයි හොයන්න. තිරස් පැත්තට නම් දාන්න පුළුවන් එකම එකයි ඉන්නේ. මොන මගුල කරත් තිරස් පැත්තට දාන්න පුළුවන් එකම එකයි ඉන්නේ. නේද? අපි මොන දේ කරත් තිරස් පැත්තට දාන්න පුළුවන් එකම එකයි ඉන්නේ. වෙන නැහැ ඉතින් කරන්න දෙයක් නේද? එහෙනම් මේ පැත්තට දාමු කවුද? සමානයි ut. එහෙනම් අපිට එනවා මේ පැත්තට තියෙන දුර නේද? සිරස් විස්ථාපනය. තිරස් අතට මම ඒක දානවා තිරස් විස්ථාපනය. sh හරිද? හොරිසොන්ටල් එක පැත්තට තියෙන එක්කෙනා. u cos θ වතාවක් ගත වෙච්ච කලිය t ඉතින් ඔච්චර තමයි. ඔච්චර තමයි. ඊළඟට සිරස් විස්ථාපනය.
ඒකට දාන්න මොකද්ද? s සමානයි ut ධන භාගයක් at වර්ගය. එහෙනම් මට එනවා s vertical සමානයි sv u sin theta වතාවක් ගත වෙච්ච කාලේ t ඍණ භාගයක් මෙතන g එක තමයි ඍණ වෙන්නේ ඒක තමයි මෙතෙන්ට ගත්තේ g වතාවක් t වර්ගය. ඉතින් ඔච්චරයි. නිකන් ආදේශ කිරීමක් කරන්න තියෙන්නේ. නේද? ලියන්න තියෙන ආදේශ කරන්නවත් නැහැ අත්තම කතාව ගත්තොත් ලියන්න තියෙන්නේ. ඉතින් t කියන්නේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් t කියන එකයි ඉතින් ඔහොම තමයි t කියන කවුරු වුණත් අවසානට උත්තරේ එන්නේ ඕකේ. පැහැදිලිද වැඩි? මේ සූත්‍ර මතක තියාගන්න නෙමෙයි. සූත්‍ර දාන්න පුරුදු වෙන්න විතරයි ඕනේ අපිට. ඒකයි අපි එහෙම කරන්නේ. හරිද? හොඳයි. දැන් ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? මෙතෙහි සමීකරණය. ඔන්න දැන් එනවා ඔයාලා මීට කලින් නේද? වැඩි පුරුද්දක් නැති කෙනෙක් ගාවට, වැඩි හුරුවක් නැති කෙනෙක් ගාවට. හොඳයි. ඒකෙදි කරන්නේ මෙතෙහි සමීකරණය ගන්නවා කියලා එකෙන් කරන්නේ තිරස් විස්ථාපනයයි සිරස් විස්ථාපනයයි අතර සම්බන්ධතාවයක් හදන එක කරන්නේ. පැහැදිලිද? මෙතෙහි සමීකරණය ගන්නවා කියලා අපි මේ කරන්නේ එයාගේ තිරස් විස්ථාපනයයි සිරස් විස්ථාපනයයි අතර සම්බන්ධතාවයක් හදන එක. ඇයි ඒ? ගමන් මාර්ගය තීරණය වෙන්නේ කොහොමද? මේක මෙන්න මේ පොයින්ට් එකේදී තමයි තියෙන්නේ කියන එක මේ පොයින්ට් එකේ තමයි තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ කොහොමද? තිරසට යම් කිසි දුරක් ගියහම සිරසට ඒකට අදාළ දුර යන්න ඕනේ නේ. එහෙම වුණොත් නේද හරියටම මේ ලක්ෂ්‍යය අපිට එන්නේ. හිතන්නකෝ තිරසට මෙච්චර දුරක් ගියොත් අපි ඒක ගමු x කියලා. සිරසට ගියොත් එතකොට y කියලා මෙන්න මේ වගේ දුරක්. එහෙනම් මේ ලක්ෂ්‍යය තියෙන්නේ මෙතනද? වස්තුව ඇත්තටම ඉන්නේ කොතනද එහෙනම්? මෙන්න මෙතන. එහෙනම් මේක මෙහෙම කෙනෙක් නෙමෙයි මේක එහෙනම් මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ නේ. පැහැදිලිද කියන කතන්දරේ? එතකොට තිරස් විස්ථාපනයකට අදාළව සිරස් විස්ථාපනය කියන කෙනා මත තමයි කවුරු රඳා පවතින්නේද? මේ යන වස්තුවේ ගමන් මාර්ගය රඳා පවතින්නේ. මෙහෙම බලන්න. හරිද? මේ යන වස්තුවේ ගමන් මාර්ගය රඳා පවතින්නේ කවුරු මතද? තිරස් විස්ථාපනයකට අදාළව තියෙන සිරස් විස්ථාපනය. ඒක අනිත් පැත්තට ගත්තත් හරි. සිරස් විස්ථාපනයකට අදාළව තියෙන තිරස් විස්ථාපනය කියලා කිව්වත් හරි. එහෙනම් ඇත්තම කතන්දරේ කිව්වොත් මෙන්න මේ ගමන් මාර්ගේ රඳා පවතින කවුරු මතද? අපි මෙන්න මේවට මේ දාගන්න අකුරුත් එක්ක හිතන්න y කියලා දාගත්තා කියලා. මේක x මේක y. එහෙනම් මේ ගමන් මාර්ගය ඒ කියන්නේ මේකේ පෙත රඳා පවතින්නේ. මේ නැත්තම් මේ හැඩය රඳා පවතින කවුරු මතද? x සහ y මත. පැහැදිලිද කතන්දරේ? x සහ y මත. එහෙනම් මේ මෙතෙන්ට තියෙන එක තමයි y කියලා කියන්නේ ඈ. දැන් x සහ y මත තමයි මේක රඳා පවතින්නේ. මේ x සහ y අතර සම්බන්ධතාවය ගන්න එක තමයි අපි කියන්නේ කවුරුයි කියලාද? මෙතෙහි සමීකරණය හොයනවා කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද කතාව? හා. එහෙනම් ලියාගමු. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවය කියන එක තේරෙන්න ඕන. මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් ලියාගමු. මෙතෙහි සමීකරණය යනු තිරස් විස්ථාපනය වරහන් ඇතුලේ කැපිටල් X. මෙතෙහි සමීකරණය යනු තිරස් විස්ථාපනය වරහන් ඇතුලේ කැපිටල් X. හා සිරස් විස්ථාපනය වරහන් ඇතුලේ කැපිටල් Y. ඇතුලේ කැපිටල් Y. අතර ඇති සම්බන්ධතාවයයි හරිද? වරහන් ඇතුලේ දාගත්ත නේද කැපිටල් Y කියලා සිරස් විස්ථාපනයෙන්. එහෙනම් අපි ආයෙත් අර වැඩිම තමයි කරන්නේ. අපි ලියනවා කැපිටල් Y කියලා කියන්නේ කාටද? u cos θ වතාවක් t. කැපිටල් X කියලා කියන්නේ කවුද නේද? ඉහත පරිදි y කියලා කියන්නේ මෙයාට x කියලා කියන්නේ u sin θ වතාවක් t ඍණ භාගයක් gt වර්ගයට.
පැහැදිලිනේ? දැන් මේ x සහ y අතර සම්බන්ධතාවය තමයි හදන්න ඕනේ. x සහ y අතර සම්බන්ධතාවය තමයි හදන්න ඕනේ. මොකද්ද කරන්නේ? මරු වැඩක් කරන්නේ. මේකෙන් t මුක්ත කරනවා. ඒ t ව මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට මෙතන තියෙන කෙනාගේ t කියන එක නැති වෙනව නේද? ඒ වෙනුවට y අඩංගු පද එනවා නේද? අන්න x සහ y අතර සම්බන්ධතාවය හදන්න. පැහැදිලිද? අන්න x සහ y අතර. මේක වැරදි නේද මන් දැම්මා. y අකුරයි x අකුරයි මාරු වෙන්න ඕනේ. මේ පැත්තට තියෙන එක x. මේ පැත්තට තියෙන එක y. හරිනේ? මේ පැත්තට තියෙන එක x, මේ පැත්තට තියෙන එක y. හරි. එහෙනම් මේක උක්ත කරා මෙතනින් දැම්මා වැඩේ හදුවා. එහෙනම් මම ගන්නවා මේක 1, මේක 2. එකෙන් මට ගම්ම්‍ය වෙන දේ තමයි t සමානයි x බෙදීම u cos θ. මම ඒක දෙකට ආදේශ කරනවා. එතකොට මට එනවා capital Y සමානයි u sin θ වතාවක් t කියන්නේ කාටද? x බෙදීම u cos θ ඍණ භාගයයි g වතාවක් t වර්ගය. කරමු වැඩි. x යට u cos θ කියන සම්පූර්ණ එකාගේ වර්ගය. සුළු කරන්න ටාර ගාලා. y සමානයි u ට u දඩ sin යට cos කියන්නේ tan x tan θ. ඍණ භාගය වතාවක් g වතාවක් x වර්ගය එනවා u වර්ගය එනවා cos වර්ගය θ එනවා. හරිනේ? මෙන්න පෙතෙහි සමීකරණය. මෙන්නව පෙතෙහි සමීකරණය. කොහොම ගත්තා කියලා කියන්නේ පෙතේ සමීකරණය ගත්තා වගේ තමයි. හරිද? ඔන්න පෙතේ සමීකරණය. හැබැයි මේක තව දුරටත් මීටත් වඩා තව ටිකක් අපිට සුළු කරලා ලස්සනට ගන්න පුළුවන්. හරිද? මේක එතකොට එහෙනම් අපි සුළු කරනවා. මේ පැත්ත හරිනේ? හා. දැන් අපිට එනවා y සමානයි x tan θ ඍණ g බෙදීම 2u වර්ග ඕනේ නම් එතන තියෙමු cos වර්ග θ කියලා. වතාවක් x වර්ගයයි. පැහැදිලිද වැඩේ? මේක නේද එන්නේ? සුළු කරහම. බලන්න ඒකේ y සමානයි සංගුණකයක් වතාවක් x ඍණ සංගුණකයක් වතාවක් කවුද? x වර්ගය. පැහැදිලි කියන කතන්දරේ. මේක නිකන් හරියට දැන් මේ වගේ නේ. y සමානයි ax ඍණ bx වර්ග වගේ කෙනෙක් නේද? y සමානයි ax ඍණ bx වර්ග කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? මෙයාගේ ප්‍රස්තාරයෙන් මොන වගේ කෙනෙක් දෙන්නේ? කියන්නේ? උපරිමයක් තියෙන පරාවලයක් නේ. උපරිමයක් තියෙන පරාවලයක් y වල අන්තක්ඛණ්ඩ එන්නේ කීයයි කියලාද? y වල අන්තක්ඛණ්ඩ එන්නේ කීයයි කියලාද? y යගේ අන්තක්ඛණ්ඩ වල මොකද කරන්නේ? x ට බිඳුව දෙනවා. නේද? x ට බිඳුව දුන්නා මොකද වෙන්නේ? y ත් වෙනවා කීයයි කියලාද? බිඳුවයි කියන්නේ. මූල ලක්ෂ්‍ය හරහා යන එකක් නේ. බිඳුවේ බිඳුව x බිඳුවේදී y බිඳුවයි. මූල ලක්ෂ්‍ය හරහා යන එකක් නේද මේ ඉන්නේ? ඒ කියන්නේ මේ අපි පටන් අරගෙන තියෙන කොතනින්ද? මූල ලක්ෂ්‍යය මගේනේ. ඒ කියන්නේ මේ පටන් අරන් තියෙන මූල ලක්ෂ්‍යය මගේ. මූල ලක්ෂ්‍යයෙන් මගේ පටන් ගත්ත ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. පැහැදිලිද කතන්දරේ? මූල ලක්ෂ්‍යයෙන් මගේ පටන් ගත්ත ප්‍රස්ථාරයක් ඔය තියෙන්නේ එතකොට. අවමයක් තියෙන වර්ගජ ශ්‍රිතයක් ඔය තියෙන්නේ. එහෙනම් වර්ගජ ශ්‍රිතවල ඉගෙන ගත්ත ඒකට අදාළ ගුණ සියල්ලම මේකටත් වළංගු නැද්ද? වළංගුයි. අපි එච්චර ගැඹුරට කතා කරන්නේ නැහැ. මේක මේ ලකුණු 25ක ගාණක්. හරිද? ඕනේ නම් කතා කරන්න පුළුවන්. පැහැදිලිද කියන වැඩේ? ඔය මේක අර ලොකු ප්‍රශ්නයක් විදිහට ආවොත් ඒ වගේ නිකන් මැත්ස් පැත්ත ටිකක් ගැඹුරට දෙන්න පුළුවන්. මේක එහෙම දෙන්නේ නැහැ. මේක ලකුණු 25ක ගාණක් ඔයාලගේ නිකන් ටක් ගාලා නේද එහෙනම සරල වහන්නේ. එහෙම නේ? එහෙනම සරල ගාණක්. ප්‍රක්ෂිප්ත කියලා කියන්නේ ඔයාලගේ සිලබස් එකේ තියෙන එහෙනම සරල ගාණක්. හරිද? ලකුණු 25ක කෙටි ප්‍රශ්නය විනාඩි 4:00මාරේ හදන්න ඕනේ එකක්. විනාඩි 3න් වගේ හදනවා කට්ටිය මේක. හරිද? ඕනනම් ගණන් පැත්ත දෙන්න පුළුවන් හොඳට. එහෙම ඉතින් තාම ඇවිල්ලා නැහැ ඉතින්. අපරාධේ. මගේ නම් අදහස අපරාධයි. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට එනවා. මේ ආකාරයට එනවා. අන්න දැක්කද පරාවලයක් කියන එක නිකම්ම පේන්න තියෙනවනේ.
එහෙනම් ඔන්න ඒ කතන්දරේ හරි ඈ. හැබැයි මේක මෙහෙම නැතුව අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන්. මේක මෙහෙම නැතුව අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. y සමානයි x tan theta හරිද? මේක මරු ඈ. ඍණ gx වර්ගය යට 2u වර්ගය එක යට cos වර්ගය කියලා තියෙනව නේද? එක යට cos වර්ගය කියන්නේ කාටද? එක යට cos කියන්නේ sect. එහෙනම් එක යට cos වර්ගය කියන්නේ sec වර්ගය. sec වර්ගය tan වලින් ලියා ගන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද ලියන්නේ? sec වර්ගය කියන්නේ 1 ධන tan වර්ගය θ. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් මෙයා වතාවක් 1 ධන tan වර්ග θ කියලා ලියන්නත් පුළුවන්. මෙහෙම ලිව්වොත් මේක මොකක් වගේ වෙනවද? tan වල වර්ගජ සමීකරණයක් වෙනවා. y එහා පැත්තට ගන්නකො. y එහා පැත්තට ගත්තා පස්සේ මේක බිඳුවයිනේ. නැත්නම් මේ ඔක්කොම ටික මෙහාට ගන්නකො. එහෙම ගත්තට පස්සේ tan වර්ගය කියන එක ධන වෙලා එහෙම කියලා එනවනේ. අවසානට සමානයි බිඳුව කියලා එනවනේ. tan වල කවුද තියෙන්නේ? වර්ගය තියෙනවා. tan පද තියෙනවා. ඉතිරි කට්ටිය කවුද? නියත පද. tan වර්ග පදයක් තියෙනවා. tan පදයක් තියෙනවා. නියත පදයක් තියෙනවා. සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් මේ විදිහට ලියාගත්තොත් මේක කාගේ වර්ගජ සමීකරණයක් වෙනවද? tan ගේ වර්ගජ සමීකරණයක් වෙනවා. tan θව විසඳීමෙන් θ කවුද කියලා හොයන්නත් පුළුවන්. පැහැදිලිද කියන කතන්දරේ? තේරෙනවද අර අපිට යන්න පුළුවන් දුරවල් එක එක පැති. ඒක ඇත්තම කිව්වොත් ඇවිල්ලා තියෙනවා. θ ගේ අගය අහන එක. θ ගේ අගය අහන එක එළවල ගානේ ඇතුලේ ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙනවා. හරිද? θ ගේ අගය අහන එක කීයද කියලා. එහෙනම් ඔන්න tan θ සඳහා උත්තරයක් ගන්නත් පුළුවන් මෙතන. පැහැදිලිද? මෙහෙම පෙන්වන්න පුළුවන් පරාවලයක් කියලා. මෙහෙම පෙන්වන්න පුළුවන් පරාවලයක් කියලා පෙන්වන්නේ tan ගෙන් නෙමෙයි ඈ x සහ y ගෙන්. ඇයි ඒ පරාවලයක් කියන්නේ? ඒක හැඩයනේ. පෙතේ හැඩය නිර්ණය කරන්නේ ඒ අංශුව පිහිටන තැන. එතකොට අංශුවේ පිහිටීම තමයි එතනදි වැදගත් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් පිහිටීම ඇසුරින් කියන්න ඕනේ මේ තියෙන පරාවලයක් කියලා. මෙතනින් ඕනනම් මේ විදිහට ලියාගත්තට පස්සේ tan θව විසඳලා θට උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මේකත් ඕනනම් පෙතේ සමීකරණයක් කියන්න පුළුවන්. නැත්නම් මේකත් පෙතේ සමීකරණයක් කියන්න පුළුවන්. මේ දෙන්නම වැදගත් වෙන කට්ටියක්. මේකෙන් අපිට ගන්න පුළුවන් පරාවලයක් බව පෙන්වන්න පුළුවන්. පරාවලයක බව. මේකත් වැදගත්. මෙතනින් අපිට පෙන්වන්න පුළුවන් කාවද? tan θ කවුද? නැත්නම් θ සඳහා විසඳුම. θ සඳහා විසඳුම ගන්න පුළුවන්. කෙලිම නැත්නම් θ හැමත් නැත්නම් tan θ. පැහැදිලිද? ඔය වගේ වැඩ ටික කරගන්නත් පුළුවන්. ඔය තමයි අපිට මේකේ තියෙන භාවිත. හරිද? මේකක් දාන්න. ඒක. ඒක අදගෙන් පරාවලික බව පෙන්වන්න පුළුවන්. අරගෙන් tan θ හෝ θ සඳහා විසඳුම ගන්න පුළුවන්. පැහැදිලිද? 6 වෙනියා කවුද පුතේ? 6 වෙනියා කවුද ළමයි? තිරස් පරාසය. තිරස් පරාසය හොයන්න කලින් පියාසර කාලය ඕනේ වෙයි නේද? තිරස් පරාසය හොයන්න කලින් පියාසර කාලය අහලා නැද්ද අපි? ඒ ප්‍රශ්නාංක දෙක මාරු කරගන්න. ප්‍රශ්නාංක දෙක මාරු කරගන්න. පියාසර කාලය හොයන්න එපයි මුලින් නේද? ඊට පස්සේනේ තිරස් පරාසය හොයන්න වෙන්නේ. පියාසර කාලය. හරි? හොඳයි. එහෙනම් දැන් අපිට ඕනේ පියාසර කාලය හොයන්න ඕනේ. නේද? මේක මෙහාට යනවා u වලින් කෝණය θ. පියාසර කාලය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙන කාලය. මෙතන කාලය කීයයි කියලා ගමුද? t සමානයි 0යි කියලා ගමු. පැහැදිලිද? මෙතන කාලය කීයයි කියලා ගමුද? t සමානයි හරි t. ඊළඟ හරිද? ඒ තමයි පියාසර කාලය එහෙනම් ඈ. එහෙනම් පියාසර කාලය t. පියාසර කාලය t යි ගමු. පියාසර කාලය හොයන්න මොකද අපිට පාවිච්චි කරන්නේ? පියාසර කාලය හොයන්න අපිට මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? අපි ආයෙත් මෙහෙම හිතමු. මේකේ පියාසරියක්. ඒ කියන්නේ අවකාශයේ යෑමක් සිද්ධ වෙන්නේ මොන චලිතයේ හින්දාද?
තිරස් චලිතේ හින්දාද සිරස් චලිතේ හින්දාද? මොකා හින්දාද? ඔය ලක්නාදීට පිටිපස්සේ ඉන්නේ කෙරවලේ ඔය අන්න හරි. කියන්න බෑ. සිරස් චලිතේ හින්දා. එහෙනම් අපි සිරස් චලිතේ සලකමු. සිරස් චලිතයේ සලකලා ගත වෙන කාලෙනේ ඕනේ. මෙයා මෙහෙම සිරස් චලිතය සැලකුවම මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියලා කියන්නේ සිරස් චලිතය සැලකුවම මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියන එක නේ. එහෙනම් අපිට මොකක්ද දෙන්නේ? අපිට දාන්න පුළුවන් උඩට කවුද? කාලය තමයි ඕනේ. මොකක්ද දාන සූත්‍රය? ඒ සමානයි ut ධන භාගයක් kt වර්ගය. හරි හොඳයි. දාගෙන කමන්නේ නැහැ දැනට පිළි අරගෙන එහෙම කරගෙන යන්න. s කීයක් කියලා දෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි සිරසට ගියපු දුර කොච්චරක් කියලා දෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. සිරස්ව ගත්තොත් මෙහෙම ගිහින් මෙහෙම එනවා. දුර නෙමෙයි නේද? මට ඕනේ සිරස් විස්ථාපනය කොච්චරක්ද කියලා වගේ. සිරස් විස්ථාපනය කොච්චරක් කියලා දෙන්නේ? සිරස් විස්ථාපනය බිඳුවයි. ඇයි පටන් ගත්ත තැනටම ආපහු එනවා. දුරක් තියෙනවා තමයි අපිට ඒක වැඩක් නැහැ. විස්ථාපනය ගත්තාම ආපහු එතනමයි නේ. එහෙනම් සිරස් විස්ථාපනය බිඳුවයි. සමානයි උඩට ප්‍රවේගය කොච්චරක් කියලා තියෙන්නේ? u sin θ. ගත වුණු කාලය ඒක තමයි මේ ගියපු පියාසර කාලය නේ t. ඍණ භාගයයි gt වර්ගය කියලා එනවනේ. මොකද වෙන්නේ? මෙයාව මේ පැත්තට අරන් ආවා. නැත්නම් t t කපලා දැම්මා. මෙයාව මේ පැත්තට අරන් ආවා. ඊට පස්සේ මෙතන t තියෙනවා, මෙතන t වර්ගය තියෙනවා. t t කපලා දැම්මා කියලා කරන්නේ නැහැ. එහෙම කරන්නේ t එළියට ගත්තා දෙන්නට පොදු හින්දා u sin θ ඍණ භාගයයි gt. බිඳුව වෙලා තියෙනවා දෙන්නෙක්ගේ ගුණිතය. එහෙනම් එක්ක මෙයා බිඳුවයි නැත්නම් මෙයා බිඳුවයි. t සමානයි බිඳුව හෝ u sin θ ඍණ භාගයක් gt සමානයි බිඳුවයි. මේකෙන් එනවා එහෙනම් t කියන එක්කෙනා සමානයි 2ක් u sin θ බෙදීම g. පැහැදිලිද? t සමානයි බිඳුව හෝ t සමානයි මෙන්න මෙයා. t සමානයි බිඳුව කියන්නේ කොතනද? රූප සටහනේම තියෙනවා. රූප සටහන බලන්න හොඳට. රූප සටහනේම තියෙනවා. මොකද්ද? මේ මෙතන. පියාසර කාලය එන්නේ මෙතනද? පියාසර කාලය කියන තැනේදී වස්තුවේ පිහිටීම කොහෙද තියෙන්නේ? එහා පැත්තේ. එහෙනම් t කියන එක බිඳුවට සමාන වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් t කියන්නේ ඇත්තටම කවුද? මෙන්න මු. පැහැදිලිද කතන්දරේ? එම නිසා පියාසර කාලය 2ක් u sin θ බෙදීම g. පැහැදිලිද කතාව? t ට t කපන්නේ නැත්තේ ඇයි කියන කතන්දරේ දන්නව නේද? ඇයි t සමානයි බිඳුව කියන උත්තරේ එන්නේ නැති වෙනවා එතකොට නේද? එහෙනම් තමයි කපන්නේ නැත්තේ. හැබැයි t සමානයි බිඳුව කියන උත්තරේ එන්නේ නැද්ද මේ වර්ගජ සමීකරණය විසඳුවාම? අපි ෆිසික්ස් නෙමෙයි අපි ගණන්. හරිද? වර්ගජ සමීකරණයක් තියෙන්නේ ඒක විසඳන්න තියෙන්නේ. වර්ගජ සමීකරණය විසඳුවාම එන්නේ නැද්ද t සමානයි බිඳුව කියන උත්තරේ? එනවා. ඒක ගැලපෙනවද අපි අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේට? නෑ. ඒකින්ද අපි අවසානයේ ඒක පිළිගන්නේ නෑ. අපි ෆිසික්ස් ලෝක කරනවා කොහමද? t අසමානයි බිඳුව කියලා දාලා නේ. කමක් නෑ. මේක එහෙම කරගෙන යන්න t අසමාන වෙන්නේ නෑ බිඳුවට. t බිඳුවට සමාන වෙනවා. නේද? t අසමානයි බිඳුව නෙමෙයි ඇත්ත කතන්දරේ එතන ගත්තොත් t සමානයි බිඳුව කියන අවස්ථාව නොසලකා හරිනවා. පැහැදිලිද? එතකොට සිරාසීන් එක t සමානයි බිඳුව කියන අවස්ථාව නොසලකා හරිනවා. මේ වර්ගජ සමීකරණ විසඳුවාම t සමානයි බිඳුව කියන එක එනවා. වර්ගජ සමීකරණයක් මූල දෙකක් තියෙනවා. එක මූලයක් තමයි බිඳුව අනික මූලය තමයි මූ. පැහැදිලිද? ඒකින්ද t සමානයි බිඳුව කියන එක එනවා. ඒක මේකට ගැලපෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හරිද? ඒක අපි අවසන්ට ගන්න ඈ. පැහැදිලිද? ඒකින්ද එහෙනම් පියාසර කාලයයි කියලා එන්නේ කවුද? මේ දීලා තියෙන එක. පැහැදිලිද? ඕක ඉතින් හැබැයි කවුරු හරි වාද කරන්න ආවොත් වාද කරන්න යනවාද? කම්බයින් කරන කෙනා වාද කරාට කමක් නැහැ. වෙන කවුරු හරි එක්කෙනෙක් නම් වාද කරන්න යන්න එපා. තේරුමක් නැහැ. හරිද? හොඳයි මොකද ඊළඟේ? තිරස් පාරස. දැන් හොයමු තිරස් පාරස නේ.
කොහොමද තිරස් පරාසය හොයන්නේ? දැන් පියාසර කාලේ දන්න. පියාසර කාලේ දන්නවනේ තිරස් පරාසය කියන්නේ ඉච්චර කාලයකදී නේද? අහගන්න ඕනේ. හරිද? තිරස් පරාසය කියලා කියන්නේ මොකද්ද? මේ පියාසර කාලය තුලදී අංශුව ගියපු තිරස් විස්ථාපනය නේද? ඒක නේද? එහෙමද? මං කියපු කතාව හරියද? එයා කවුද නෙත්නි? මලීෂා හරියද? මේ කියපු කතාව හරියද මං? මොකද කිව්වේ බම්ම? අහගෙන ඉන්න ඕනේ ඉතින්. එවෙලේ ඉඳන් කියව හිටියා. තිරස් පරාසය හොයන්න. ඔයාලා හොයන්න තිරස් පරාසය. හොඳයි. පියාසර කාලය දන්නවා අපිට ඕනේ තිරස් විස්ථාපනය, තිරස් පරාසය. මේ පැත්තට දානවා සමානයි ut ධන භාගයක් kt වර්ගය මේ කැලේ බිඳුවක් වෙලා යනවා. තිරස් පරාසය ඕකට අපි සාමාන්‍යයෙන් කියනවා කැපිටල් R කියලා. රේන්ජ් කියන එක. රේන්ජ් කියන කැපිටල් R එක. ඔයාලා කැපති නම් එහෙම දාගන්න අවුලන්නේ නැහැ. u cos θ වතාවක් ගත වුණු කාලය මේ සම්පූර්ණ දැක්කද? මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය තමයි පියාසර කාලය කිව්වේ. ඒ කාලය තුලදී තමයි මෙයා ගියේ නේද? ඒ කාලය තුලදී තමයි මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගියේ. එහෙනම් අපිට ඒක ආදේශ කරන්න පුළුවන්. 2u sin θ බෙදීම g. මේකෙන් අපිට එනවා u වර්ග 2 sin θ cos θ බෙදීම g. මේකෙන් අපිට එනවා u වර්ගයට g වතාවක්. මේ තියෙන්නේ කාටද? 2 sin θ cos θ කියලා කියන්නේ කාටද? කියන්න. sin 2 θ. හරියට හරි. එහෙනම් ඔන්න එනවා කතාව හරි. ෆිසික්ස් වල නම් අපි ඕක 2 sin θ cos θ කියලා තියනවා නේද? 2 u වර්ග sin θ cos θ බෙදීම g කියලා තියනවා. හැබැයි මේක අපි දැන් දන්නවනේ. දන්න හින්දා දාන්න. අරගේ එහෙම තිබ්බට ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ කපන්න. හරි. හිඳ මෙන්න මේ විදිහට එනවා වැඩි. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟ මොකක්ද? උපරිම එහෙනම් මේ දීලා තියෙන ප්‍රවේගයකට නේද යන්න පුළුවන් උපරිම තිරස් පරාසය. හරිද? දීලා තියෙන ප්‍රවේගයකට යන්න පුළුවන් උපරිම තිරස් පරාසය. අපි දන්නවා r කියන්නේ කවුද? තිරස් පරාසය. තිරස් පරාසයන්නේ කොහොමද? මේක දන්නවත් ඒක දන්නේ නැහැ. දැන් තමයි දැනගත්තේ. හරිද? මේක මතක තියන් ඉන්නේ නැහැ. හරිද? ගාන හදන්න ඕනේ. මේක මතක තියන් ඉඳලා ඩොග් ගාලා ආදේශ කිරීම හැම බෑ. හරිද? එතකොට මේක ඔන්න දැන් දන්නේ u වර්ගයට g sin 2 θ. දැන් මොකද වෙන්නේ? මෙයාව දැන් දන්නවා තිරස් පරාසය. උපරිම තිරස් පරාසය. දීලා තියෙන ප්‍රවේගයක් කියලා ගත්තාම u වර්ගය නියතයි. g කියන එක කොහොමත් නියතයි. එහෙනම් ප්‍රක්ෂේප කෝණය වෙනස් කරලා මෙන්න මේ ප්‍රක්ෂේපණය කරන කෝණය වෙනස් කරලා මූ නියතයි මූ නියතව තියාගෙන ප්‍රක්ෂේප කෝණය වෙනස් කරලා අපිට පුළුවන් මොනා කරන්නද? තිරස් පරාසය වෙනස් කරන්න. පැහැදිලිද? එහෙනම් ප්‍රක්ෂේප කෝණය වෙනස් වීමෙන් තිරස් පරාසය වෙනස් වෙනවා. පැහැදිලිද කතන්දරේ? ඒක දැනගෙන තියෙන්න ඕනේ. ඒක කොහොමද දන්නව නේද? ප්‍රක්ෂේප කෝණය වෙනස් කිරීමෙන් තිරස් පරාසය වෙනස් කරන්න පුළුවන්. මේ බලන්න බා. මේ පැත්ත බලන්න. එහෙ මොනවාද තියෙන්නේ? ඔව් චූස්ුත් ගන්නවා. මොකක් කරේ අර ජනේලේ ඉඳන් මොන හරි සංඥාවක් දෙනවද? රොබින් මැරියන් වගේ. ඔව්. රොබින් මැරියන් කරනවද? නෑ. හරිද? ඔව්. එතෙන්ද නේද අර ඔව් මට තමයි පිස්සු. ඔව්. නේද? මේ පණ දාගෙන උගන්වනවා. බොහොම අමාරුයි. තව ටිකක හොක් ගාලා වැටෙන්න පුළුවන් මේද නෑ? හරිද? බොහොම අමාරුයි උගන්වන්නේ. උන් ටික දෙන්නලද ගගාර පෑනක් කටේ ගහගෙන අපිරියය බෑ. හරිද? මොකෝ? උටත් මොනා හරි කියන්න ඕනේ. හරි. u වර්ගයට g sin 2 θ කියලා කාරණේ එනවා. පැහැදිලිද? හරිද? දැන් මම බලන්න වර කියගෙන ආපු එක කෙලුණා ඒකට. හරිද? ප්‍රක්ෂේප කෝණය වෙනස් කිරීමෙන් මොකද්ද වෙන්නේ? උපරිම නෙමෙයි තිරස් පරාසය වෙනස් කරන්න පුළුවන්. එතකොට ඕක එක තැනක් එනවා ප්‍රක්ෂේප කෝණය එක අගයක් එනවා. එතනදී උපරිම එක එනවා.
අඩු වැඩි කර කර ඉන්න පුළුවන් එක තරක් වෙනවා එතනදී උපරිම එක එනවා. පැහැදිලිද? මේක දිහා බැලුවහම අපිට පේනවා දැන් මේ දෙන්න නියතයිනේ. එහෙනම් විචල්්‍ය වෙන්නේ මෙයා. එහෙනම් මේකේ උපරිම අගයේදී තමයි තිරස්පරාසය උපරිම වෙන්නේ නේ. පැහැදිලිද? එහෙනම් තිරස්පරාසයේ උපරිම වෙන්නේ මෙයාගේ උපරිමේදී. මෙයාගේ උපරිමේදී. අපි දන්නවා sin 2යි θ කියන එක. හරිද? sin 2යි θ කියන එක හැම වෙලෙම ඉන්නේ කවුරුයි අතරේද පුතේ? sin කෙනෙක් හැම වෙලෙම ඉන්නේ කවුරුයි අතරේද? ඍණ 1යි ධන 1යි අතරේ. ඍණ 1යි ධන 1යි අතරේ. හැම වෙලෙම ඉන්නේ ඍණ 1යි ධන 1යි අතරේ. ඈ. පැහැදිලිද කතන්දරේ? එහෙනම් sin 2යි θ උපරිමේ කවුද? sin 2යි θ උපරිමේ කවුද? ඈ? ධන කියන එක නේද? ධන 1. හරි. පොඩ්ඩක් ඉන්න මේක මෙහෙමම හිතන්න ඕනේ. මේක තමයි නිවැරදිම හිතීම. θ කියන එක කවුරුයි අතරේ දින්නේ? θ කියන එක කවුරුයි අතරේ දින්නේ? බිංදුවයි 90යි අතරේ. එහෙනම් 2යි θ කියන එක කවුරුයි අතරේ දින්නේ? 2යි θ කියන එක කවුරුයි අතරේ දින්නේ? බිංදුවයි 180යි අතරේ. 2යි θ ඉන්නේ බිංදුවයි 180යි අතරේ. ඒ කියන්නේ 2යි θ ඉන්නේ පළවෙනි වෘත්තපාදයේයි දෙවෙනි වෘත්තපාදයේයි. එහෙනම් sin 2යි θ කියන එකයි ඉන්නේ ඇත්තටම ඍණ 1යි බිංදුවයි ඍණ 1යි 1යි අතරේද? ඍණ පැත්තට යනවද? පළවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ අතරේ නම් 2යි θ ඉන්නේ sin 2යි θ කියන එක ඍණ පැත්තට යනවද? නෑ. එහෙනම් sin 2යි θ කියන එක මේ ගානට අදාළව ඇත්තටම ඉන්නේ ඍණ 1යි 1යි අතරේද බිංදුවයි 1යි අතරේද? බිංදුවයි 1යි අතරේ. පැහැදිලිද කියන කතන්දරේ? එහෙනම් බිංදුවයි 1යි අතරේ හේතුව මොකද්ද? 2යි θ. එහෙමත් නැත්නම් θ කියන එකයි ඉන්නේ කවුරුයි අතරේද? බිංදුවයි 90යි අතරේ නිසා. එහෙනම් 2යි θ ඉන්නේ බිංදුවයි 180යි අතරේ. බිංදුවයි 180යි අතරේ ඉන්නවා කියන්නේ sin 2යි θ කියන එක ඍණ වෙනවද? ඍණ වෙන්නේ නැහැ. ඌ බිංදුවයි 1යි අතර ඉන්නේ. ඍණ 1යි 1යි නෙමෙයි. පැහැදිලිද? අපි අර නේද වෘත්තපාද හතරම සැලකුවාම තමයි ඍණ 1යි 1යි අතර ඉන්නේ. හැබැයි පළවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ සැලකුවාම මොකද වෙන්නේ? ඌ ඉන්නේ බිංදුවයි 1යි අතර විතරයි. පැහැදිලිද? 3යි 4යි එකට යනවද? තුන්වෙනි වෘත්තපාදයේ හතරවෙනි වෘත්තපාදයේ අතර නම් sin 2යි θ ඉන්නේ කවුරු අතරද? එහෙනම් ඉන්නේ ඍණ 1යි බිංදුවයි අතර. පැහැදිලිද? එහෙනම් ගානට ගැලපෙන්න ගන්න ඕනේ. හරිද? වේ. එම නිසා උපරිම තිරස්පරාසය කවුරුයි කියලා දෙන්නේ? u වර්ගයට g වතාවක් 1යි. ඒ කියන්නේ u වර්ගයට g. එහෙනම් ඔන්න උපරිම තිරස්පරාසය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දාගන්න. මේ කරුණු කාරණා වැදගත් මෙන්න මේක තමයි වැදගත් කාරණේ. මේක මෙතන මේ ලියන්න එක්කෙනෙක් තියෙනවා. එයාව ලියාගමු. දී ඇති ප්‍රවේගයකට උපරිම තිරස්පරාසය ලැබීම සඳහා sin 2යි θ උපරිම විය යුතුය. හොඳයි මොකක්ද ඊළඟට කියන්නේ? තව දෙන්නෙක් කියනවානේ. උපරිම තිරස්පරාසය ගන්න ප්‍රක්ෂේප කරන්න ඕනේ කෝණය. ඒක නේද සිම්පල් නේ වැඩිනේ. ඇයි උපරිම තිරස්පරාසය ගන්න sin 2යි θ එක වෙන්න එපයි. නේද? හොඳයි එහෙනම් බලමු. දැන් අපි ලියනවා උපරිම තිරස්පරාසය සඳහා sin 2යි θ සමාන 1 විය යුතුය. එම නිසා sin 2යි θ සමාන 1යි. එහෙනම් ඒ කියන්නේ sin 90යි.
එම නිසා 2යි තීටා සමානයි 90යි තීටා සමානයි 5 බෙදීම 4. පැහැදිලිද කතන්දරේ? හරිද? ඇයි දන්නවද අපි මෙතනදී මේ සාධාරණ සූත්‍ර පාවිච්චි කරේ නැත්නම් සාධාරණ විසඳුම්? සාධාරණ විසඳුම් පාවිච්චි කරාම ඊළඟ උත්තරේ එන්නේ කීයයි කියලාද? sin θ එක වෙන්නේ ආයේ කීයද? sin θ ආයේ එක වෙන්නේ කියන්න බලන්න. අපි දැන් 90 දී වෙනවා ඊට පස්සේ ආයෙ කරකලා කීයද එන්නේ? කීයද බං ආයෙ එන්නේ? 180 දෙනවද? නෑ. 270 දෙනවද? එහෙනම් නෑ. ඊට පස්සේ 360 දෙනවද? ඊට පස්සේ නම් ආයෙ එන්නේ 450. ඉතින් 450 දෙකෙන් බෙදුණා කියලා ආයෙත් අර 0.94 අගයක් දෙන්නේ? නෑ නෑ එන්නේ නෑ. ඒකෙන්ද තමයි කෙලිම සාධාරණ විසඳුම් වලින් යන්නේ නැතුව කෙලිම ගත්තේ. පැහැදිලිද? සාධාරණ විසඳුම් වලට යන්නේ නැතුව කෙලින්ම ගත්තේ. එහෙනම් ඔන්න එම නිසා උපරිම තිරස් පරාසය ලබා ගැනීමට ප්‍රක්ෂේප කළ යුතු කෝණය කීයයි කියලා දෙන්නේ 5 බෙදීම 4. පැහැදිලිද? හරි. 5 බෙදීම 4යි. දැන් අපි යන්නේ අර කෝණ දෙකකින් එනවා කියන කතන්දරේ පෙන්නන්න. හොඳයි බලමු. මෙන්න එහෙනම් කෝණ දෙකකින් එනවද නැද්ද කියන කාරණේ පෙන්නන්න යන්න. හරිද? ප්‍රක්ෂේප කෝණ දෙකක් තියෙනවා. සහ ඒ වගේ නේද? එකතු 90යිද කියන කාරණේ තමයි පෙන්නන්න යන්නේ. අපි දන්නවනේ මෙන්න මෙහෙම තමයි කතන්දරේ කියලා. තිරස් පරාසය එන්නේ කොහොමද? තිරස් පරාසය ආවේ කොහොමද? u වර්ගයට g වතාවක් sin 2i θ ගෙන් තමයි ආවේ. මේකේ u කියන එක අහගන්න දැන් අහගන්න ඕනේ. වර්ධි වෙන්න යන්නේ. හරිද? මේක අහගන්න ඕනේ. u කියන එක මොකද්ද? නියතයක්. g කියන එක නියතයක්. එහෙමනේ. u කියන එක නියතයක්, g කියන එක නියතයක්. එහෙනම් මේකේ කවුද දැන් අපේ විචල්්‍ය වෙන්නේ? 2i θ. ඒක කොහොමත් හරින ගාණෙන් අහන්නෙත් එහෙමනේ. ප්‍රක්ෂේප කෝණයේ අගයන් දෙකක් තියෙන බව පෙන්වන්න කියලානේ. එහෙනම් ප්‍රක්ෂේප කෝණය තමයි විචල්්‍ය. පැහැදිලිද? එහෙනම් ඔන්න 2 θ කියන එක හොයාගන්න තමයි යන්නේ කවුද කියලා. හිතන්නකෝ. හරිද? මේකේ තිරස් පරාසය කියන එකට අදාළව ගත්තහම sin 2i θ කියන එකට යම්කිසි අගයක් එන්න එපයි. එක්කෝ මේක 1 නැත්තම් ඒක බිඳුව නැත්තම් 0.1යි අතර අගයක්. එහෙමනේ. තිරස් පරාසය කියන එක නේද? දී ඇති තිරස් පරාසයක් නේ. දී ඇති තිරස් පරාසය කවුරුණත් අපිට නේ u වර්ගයට g කියලානේ. θ කියන එක වෙනස් කරද්දී තිරස් පරාසය වෙනස් වෙන්නේ. පැහැදිලිද? අපි දන්නවා sin 2i θ හිටියේ කවුරුයි අතරේද? 0.1යි අතරේ. එහෙනම් 0.1යි අතරේ තියෙන මේ අගයට අපි ගමු k කියලා. හරිද? sin 2i θ සමානයි kයි ගමු. එහෙනම් මේ sin 2i θ කියලා එන අගය k කියලා ගමු. හරිද? එහෙනම් sin 2i θ කියලා කියන්නේ kට මේ k කියන අගය එන්නේ හරිද? k කියන අගය එන්නේ sin 2i alphaටයි කියලා හිතමු. අපි අර සාධාරණ විසඳුම ගන්න යන්නේ. පැහැදිලිද? sin 2i θ කියලා කියන්නේ kට k කියන එක එනවා sin 2i alpha ගේ. ඒ කියන්නේ හිතමු sin 2i θ කියන්නේ භාගයයි. භාගය කියන්නේ කීයද? sin 30ට නේද? පැහැදිලිද කියන කතන්දරේ? sin 2i θ කියන්නේ භාගය කියලා එනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ භාගය කියලා හිතන්නකෝ. මේක වතාවක් භාගය. ඒ කියන්නේ u වර්ගයට 2g කියලා හිතන්නකෝ. ඒ කියන්නේ sin 2i θ කියන්නේ භාගයයි. එහෙනම් sin 2i θ කියන්නේ භාගයයි. භාගය කියන්නේ කාටද? sin 30ට. පැහැදිලිද? ඒක තමයි මේ කරේ ඈ. සාධාරණ විසඳුම ගද්දි ත්‍රිකෝණමිතික නේද? සමීකරණවල සාධාරණ විසඳුම ගද්දි මේ වගේ වැඩක් කරා මතකයිද? මතකයි නේද? k කියන එක එන්නේ sin කීයටද කියලා හිතුවා. පැහැදිලිද? ඒක ගත්තා. හැබැයි මේක තියෙන්නේ පළවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ අතර නිසා 0.180යි අතර නිසා sin 2i alpha වගේම අපිට ඕනේ නම් ගන්න බෑද මේක sin 5 ඍණ alpha කියලා. sorry sin 5 ඍණ 2i alpha කියලා. sin 5 ඍණ 2i alpha කියන්නේ කාටද?
කියන්න බෑ නිකන් sin phi ඍණ θ. කියන්නේ කාටද? sin θ පයි නේද? sin phi ඍණ θ කියන්නේ කාටද? sin θ ට. අන්න ඒකයි මම කිව්වේ ත්‍රිකෝණමිතිය ඕනේ කියන කතන්දරේ මතක කිව්වා ත්‍රිකෝණමිතිය උගන්වද්දී. ත්‍රිකෝණමිතිය කියන්නේ පට්ටම වැදගත් පාඩමක්. ත්‍රිකෝණමිතියයි අවකලනයයි අනුකලනයයි. ඔය තුන තියෙනවා නම් ගම්මලට එකක් ගන්න එක නැති. හරිද? ත්‍රිකෝණමිතියේදී මතකද කතා කරා sin phi ඍණ θ කියන්නේ කාටද? sin θ තමයි. එහෙනම් sin 2 alpha කියලා කියන්නේ කාටද? sin phi ඍණ 2 alpha ට. පැහැදිලිද? පළවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ අතර කෝණයක් නිසා මේ 2 alpha කියලා කියන්නේ මතක 2 θ කියන්නේ පළවෙනි එකයි 2යි අතර එකෙක්නේ. θ කියන්නේ 0.90යි අතර. එහෙනම් 2 θ කියන්නේ 0.180යි අතර. 0.180යි අතරේ කෝණ මෙහෙමත් එක්කුත් වෙනවා ඕනනම් මෙහෙම වෙනවා කියලා කියන්නත් පුළුවන්. sin 2 alpha කියන එක සමාන වෙන්නත් පුළුවන් k ට. sin phi ඍණ 2 alpha කියන එක සමාන වෙන්නත් පුළුවන් k ට. සාධාරණ විසඳුමක් භාගයට මේ ලියා ගන්න. සාධාරණ විසඳුම් අපි ලියන්නේ කවුරු සඳහාද? ඕනෑම වෘත්තපාදයක කෝණ සඳහානේ. ඇයි සාධාරණ මතක නැද්ද මේවා? සාධාරණ විසඳුමක් ලියන්නේ ඇයි අපි ත්‍රිකෝණමිතික සමීකරණයකට ඇයි නිකන් නෝමල් විසඳුමක් නැතුව වෙන සමීකරණ වලට තියෙන සාමාන්‍ය විසඳුම්නේ. ඒවටනේ මූල කිව්වේ. වර්ගජ සමීකරණයකට විසඳුම් කීයක් තිබ්බද? දෙකක් තිබ්බනේ. ඒවට සාමාන්‍ය විදිහට විසඳුම් ආවේ. හැබැයි ඇයි අපි ත්‍රිකෝණමිතික සමීකරණයකට සාධාරණ විසඳුමක් ලිව්වේ? නිකම්ම විසඳුමක් නැතුව. x සමානයි 30යි x සමානයි 60යි x සමානයි 5 බෙදීම 2යි කී ලියන්නේ නැතුව ඇයි සාධාරණ විසඳුමක් ලිව්වේ? ඕන තරම් අගයන් එන්න පුළුවන් හින්දානේ. වෘත්ත ශ්‍රිතයක්නේ. මේ පැත්තට කැරකි නැත්තම් දක්ෂිනාවර්තව කැරකි ඕන තරම් අගයන් එන්න පුළුවන්. නේද? ඊට සඳහා ඕන තරම් අගයන් එන්න පුළුවන්. සාධාරණ විසඳුමක් ලිව්වේ ඒක හින්දා. මෙතනදී අපි කරන්නේ සාධාරණ විසඳුම භාගයට ලියන එකක්. ඇයි ඒ? සාධාරණ විසඳුම ඇයි භාගයට ලියන්නේ? θ කියන එක එහෙම ඕන තරම් එන්න පුළුවන් එකද? θ කියන එක කවුරුයි අතර විතරයි අනිවාර්යෙන් තියෙන්නේ. 0.90යි අතර විතරයි. එහෙනම් 2යි θ කියන එක කවුරුයි අතර තියෙන්නේ. 0.180යි අතර විතරයි. 0.180යි අතරේ නම් එන්නේ අනිවාර්යයෙන්ම sin 2 alphaයි sin phi ඍණ 2 alphaයි විතරයි. පැහැදිලිද? 0.180 අතර. මේ බලන්න 2 alpha කියන කෝණයයි phi ඍණ 2 alpha කියන කෝණයයි දෙන්නම ඉන්නේ කවුරු ඇතුලේද? පළවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ ඇතුලේ. හරිද? එහෙනම් ඔන්න මෙහෙම ලියන්නත් පුළුවන් නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. සාධාරණ විසඳුමක් භාගයට ලියලා තියෙන්නේ ගානට අදාළව. පැහැදිලිද? එහෙනම් අපිට මේකෙන් එනවා එම නිසා 2 θ සමානයි 2 alpha හෝ 2 θ සමානයි කවුද? phi ඍණ 2 alpha. මේ පෙන්වන්න තියෙන එක විදිහක්. නැත්තම් සාධාරණ විසඳුම ලියලා n සඳහා අගයන් ආදේශ කරලත් පුළුවන් ගන්න. හරිද? මේකෙන් අපිට එනවා කවුද? θ සමානයි alpha හෝ කවුද? θ සමානයි බෙදුවහම 90 ඍණ alpha. එහෙනම් බලන්න පුතේ θ ට එන උත්තර ටික. θ ට එනවා එක්ක alpha නැත්තම් එන උත්තරේ මොකද්ද? 90 ඍණ alpha. එහෙනම් θ ට 30 නම් අනිත් කෝණය මොකද්ද θ ට එන? 90 ඍණ 30. θ ට එන්නේ 10 නම් ඊළඟ කෝණය මොකක්ද එන්නේ? 90 ඍණ 10. ඒ කියන්නේ 80යි. පැහැදිලිද? මේකට එන්නේ 15 නම් මේකට එන්නේ 90 ඍණ 15. ඒ කියන්නේ 75යි. පැහැදිලිද? එහෙනම් මේක ඇල්ෆා නම් මේකට එන්නේ 90 ඍණ ඇල්ෆා කියලා කතා. පැහැදිලිද? ඒකින්ද තමයි එක කෝණයක් ඇල්ෆා නම් අනිත් කෝණේ කවුරු වෙන්නේද? 90 ඍණ ඇල්ෆා බවට පත් වෙන්නේ. ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් නම් කොහොමද එහෙමනේ θීටා කියන්නේ සුළු කෝණයක්නේ. එහෙනම් ඇල්ෆා කියන එක සුළු කෝණයක් විදිහට මේ අරන් තියෙන්නේ නේද? ඇල්ෆා කියන එක සුළු කෝණයක් විදිහට අරන් තියෙන්නේ. ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් නම් 90 ඍණ ඇල්ෆා කියන්නේ කවුද අනිවාර්යයෙන්? ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් 90 ඍණ ඇල්ෆා කියන්නේ සුළු කෝණයක්. එහෙනම් θීටා කියන එකට මේ ඇල්ෆා කියන සුළු කෝණයයි 90 ඍණ ඇල්ෆා කියන සුළු කෝණයයි කියන දෙකම එන්න බෑද? එහෙනම් මේ උත්තර දෙකම පිළිගත හැකි උත්තර. එහෙනම් ඒකේ තේරුම θීටා සඳහා එකම පරාසයක් සඳහා sin 2යි θීටා k වෙන පරිදි තියෙන එකම පරාසයක්. ඒ කියන්නේ මෙතන එන්නේ k වෙන පරිදි තියෙන එකම පරාසයක් සඳහා θීටාට අගයක් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඇල්ෆා හා 90 ඍණ ඇල්ෆා
බිඳුවයි බැවින් අපිට එනවා මොකද්ද තීටා සඳහා අගයන් දෙකක් පවතී. හරිද? එම නිසා මොකද අපි දැන් අවසානට අපිට ලියන්න පුළුවන් එකම තිරස්පරාසයක් ලබා දෙන කියන්නේ ප්‍රක්ෂේප කෝණ දෙකක් ඇත. ඔන්න අවසානට එනවා ලියන්න. තනිකරම ගණන් තනිකරම ගණන් වලින්ම තමයි අපි ගන්න තර්කය. මෙතන කරේ සාධාරණ කෝණයක් භාගයට ලියාගත් එකක්. සෝරි සාධාරණ විසඳුමක්. සාධාරණ විසඳුමක් භාගයට ලියාගත් එකක් ඈ. හොඳයි. අපේ සිලබස් එක ඇතුලේ ඔයාලට ප්‍රක්ෂිප්ත පිළිබඳව උගන්වන්න තියෙන සියලුම සිද්ධාන්ත කරුණු ටික ඉවරයි දැන් ඈ. අපේ සිලබස් එක ඇතුලේ උගන්වන්න තියෙන සියලුම සිද්ධාන්ත කරුණු ටික ඉවරයි. හරිද? ඉතිරි දේවල් ටික ඔයාලගේ නේද සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා සාමාන්‍ය අවබෝධය පාවිච්චි කරලා ගන්න තියෙන දේවල් ටික. හරිද? يعني සාමාන්‍ය පරිදි තියෙන දේවල් ටික. හරිද? අපිට එතකොට තියෙන්නේ පුතේ දැන් මෙතනින් එහාට හරිද ළමයි ගණන් ටික හදාගෙන යන්න. මේ ගණන් ටික ඇතුලේ බලමු අපි තව ඉගෙන ගන්න කියන්නේ අපිට තමයි විශේෂව මතක් කරගන්න තියෙන දේවල් ටිකක් තියෙනවාද කියලා. සිද්ධාන්ත කොටස් ටික ඉවරයි. හරිද? මේ ප්‍රශ්න 10යි දීලා තියෙන්නේ සියලුම සිද්ධාන්ත කොටස් ටික ආවරණය වෙන්න අපි ඊට පස්සේ කලින් ඉගෙනුවේ අර ඒක සඳහා අවශ්‍ය වෙන මූලික දැනුම තමයි. පැහැදිලිද? ඒතර මෙතනින් එහාට තියෙන ඔක්කොම දේවල් ටික සාමාන්‍ය පරිදි දේවල් ටිකක් තමයි. මේ වගේ මේ ප්‍රශ්න 10 ඇතුලේ උගන්වලා තියෙන දේවල් ගත්ත විදිහ හොඳට මතක තියෙන්න ඕනේ. ගත්ත විදිහ ලබාගත්ත විදිහ. අවසාන පිළිතුරු නෙමෙයි. අවසාන පිළිතුරු වැඩක් නැහැ අපිට. හරිද? ඒක ගත්ත විදිහ හොඳට මතක තියෙන්න ඕනේ. හරිද? එතකොට ඒක තමයි ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගෙදර ගිහිල්ලා නැවත හදලා ප්‍රැක්ටිස් කරගන්න. ඒක ඊට වඩා හොඳට ප්‍රැක්ටිස් වෙනවා සාමාන්‍ය පරිදි උදාහරණ ටිකක් මේවා කරලා හැදුවනම්. හරිද? අපි හදමු අපේ ටියුට් එක ගහලා තියෙන දැන් ගේන්න ගියා. හරිද? ඒකේ මේ මොනවාද අපි සාමාන්‍ය අපේ උදාහරණ ටික හදාගෙන යන්. ඊට පස්සේ ඒකේ දාලා තියෙනවා අපි මේ පාස් පේපර්ස් ගණන් ටිකකුත් දාලා තියෙනවා. හරිද? පාස් පේපර්ස් ගණන් ටික හදද්දී ඔයාලට තේරෙයි පාස් පේපර්ස් ගණන් හරිම සරලයි කියන්නේ. හරිද? එහෙම ගැඹුරට ගිහිල්ලාම නෑ. ඇයි ඒ? විනාඩි 4:00මාරකින් හදන්න තමයි ඒක තියෙන්නේ. හරිද? කියන්න දන්නේ මේ අවුරුද්දේදී ඔයාලගේ නේද? ඔයාලගේ අවුරුද්දේදී සමහර වෙලාවට ඒක ලොකු ගානකට එයිද දන්නේ. ආවත් ඉතින් ප්‍රශ්නයක් නෑ එහෙම වෙන්නේ නෑ. එනවනම් කලින් දැනුම් දීමක් වෙනවා. හරිද? ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා නම් පොඩි කතා බහක් යනවා කට්ටියගේ. හරිද? එහෙම කවුරුත් කියන්නේ නෑ මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා කියලා. හරිද? ඊළඟට පොඩි කතා බහක් යනවා. මේ එහෙම යන්නේ